හැමෝටම ආයුබෝවන් ළමයි. 2026 O level කරන ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ තව හරියටම මාස 6ක් වගේ පොඩි කාලයක්. එහෙනම් අද වීඩියෝ එක ඔයාට. සමහර විට මෙතන ඇති 10 වසර සහ 11 වසර සිලබස් හරියට අහුනේ නැති අය. ඒ වගේම ඇති 10 වසර සහ 11 වසරේ මුල් භාගේ හරියට වැඩ කරන්නේ නැතුව තව මාස 6යි නේද තියෙන්නේ O level වලට මොකද කරන්න කියලා හිත ඉන්න අය. එහෙනම් මෙන්න මේ වීඩියෝ එක ඔයාට වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. අද අපි කියලා දෙනවා SMB Education 6 month plan එකත් එක්ක කොහොමද හරියටම මාස 6කින් O level වලට සුපිරිම එකක් දාන්න කියන කාරණාව. හරි. විද්‍යාව කියන විෂය ගත්තොත් ළමයි O level paper එකේ සංයුතිය කොහොමද කියලා අපි ඉස්සෙල්ලාම අඳුරගෙන ඉමු. ඔයාලට මෙතන පේනවා ඇති O level ප්‍රශ්න පත්‍ර සංයුතිය. එහෙම නැත්නම් O level paper එකේ structure එක. මේ විද්‍යාව කියන paper එක ඔයාට එන්නේ කොයි විදිහටද කියන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට ළමයි ඔයාට O level exam එකේදී එක පත්‍රය සහ දෙක පත්‍රය කියලා papers දෙකක් හම්බ වෙනවා. එතකොට පළවෙනි පත්‍රය තනිකරම තියෙන්නේ ළමයි බහුවර්ණ ප්‍රශ්න. ඒ කියන්නේ ඔයාට උත්තර 4ක් දෙනවා. ඔයා උත්තර 4න් එකක් තෝරලා ඉරි ගහන්න තමයි තියෙන්නේ. අතන ඉරි ගහන්න නෙමෙයි තියෙන්නේ. ඔයා paper එකේ ලකුණු කරලා ඔයා එක කොටු කොලයක ලකුණු කරලා ඒ අදාළ වෙලාවේ ඒ අදාළ නිලධාරීන්ට බාර දෙන්න ඕනේ. හරි. එතකොට එක පත්‍රයේ තියෙනවා ළමයි MCQ ප්‍රශ්න 40ක්. එතකොට මේ හැම ප්‍රශ්නයකටම ලකුණු දෙක ගානේ ඔයාට හම්බ වෙනවා සමස්ත ලකුණු 80ක්. ඒ වගේම තමයි ළමයි දෙවෙනි පත්‍රය ගත්තාම O level විද්‍යාව පේපර් එකේ දෙවෙනි පත්‍රය A කොටස සහ B කොටස කියලා කොටස් දෙකකින් සමන්විත වෙනවා. එතකොට ළමයි මේ A කොටස කියන්නේ ව්‍යුහගත රචනා පේපර් එකක්. ඒ කියන්නේ ඔයා මේකට උත්තර ලියන්න ඕන ඔයාට මුද්‍රණය කරලා දෙන පේපර් එක තුලම තමයි. එතකොට මෙතන ගොඩක් වෙලාවට තියෙන්නේ ප්‍රායෝගික පරීක්ෂණ ආශ්‍රිතව ඔයාගෙන් අහන ප්‍රශ්න. හරි. එතකොට මේ ප්‍රශ්න 4ක් තියෙනවා. ඔයා මේ 4ටම අනිවාර්යයෙන්ම උත්තර ලියන්න ඕනේ. ඔයාට මේ 4ට එක ප්‍රශ්නයකට ලකුණු 15ක් ගානේ මේ 4ටම ලකුණු 60ක් හම්බ වෙනවා. එතකොට ළමයි අපි ආවොත් දෙක පත්‍රයේ B කොටසට. B කොටසේ ඔයාට හම්බ වෙනවා ළමයි රචනා ප්‍රශ්න 5ක්. ඔයා ඉගෙන ගන්න පාඩම් වලින් මිශ්‍ර වෙලා රචනා ප්‍රශ්න 5ක් හැදෙනවා. ඒතකොට මේ ප්‍රශ්න 5 ඇතුලෙන් ඔයා කැමති ප්‍රශ්න 3ක් ලියන්න පුළුවන්. ඉතුරු ප්‍රශ්න දෙක අතහැරලා. එතකොට ඔයාට වඩාත්ම හොඳටම පුළුවන් පාඩම් 3ක් තෝරගෙන සහ ඉක්මනින්ම පිළිතුරු ලියන්න පුළුවන් පාඩම් 3ක් තෝරගෙන හරියටම පිළිතුරු ලිව්වොත් ඔයාට එක ප්‍රශ්නයකට ලකුණු 20 ගානේ ප්‍රශ්න තුනට ලකුණු 60ක් හම්බ වෙනවා. එතකොට 80යි 60යි 60යි ඔක්කොම එකතු කරාම ඔයාට 200ක් එන්නේ. එතකොට ඔයාගේ අවසාන ලකුණ තීරණය වෙන්නේ මේ ප්‍රශ්නවල එන ලකුණු 200න් එන ලකුණ දෙකෙන් බෙදලා ඔයාට ලකුණු 100න් තමයි O level ප්‍රශ්න පත්‍රයට ලකුණු හම්බෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් සම්මත විදිහට 75ට වැඩි නම් තමයි ඔයාට ඒකක් කියලා අපි කියන්නේ. හරි. ඒ තමයි ළමයි O level ප්‍රශ්න පත්‍රයේ සංයුතිය. එතකොට දැන් අපි මේ කතා කරන්නේ 6th month program එකනේ. මේ program එක ඇයි අනික් O level විද්‍යාව පන්ති වලට වඩා වෙනස් වෙන්නේ? ඇයි අපේ විද්‍යාව පන්තිය මේ මාස 6න් සිලබස් එකම කවර් කරන වැඩේ අනික් පන්ති වලට වඩා වෙනස්? අපි ඒ ගැන පොඩ්ඩක් බලමු. පළවෙනි කාරණාව ළමයි මාස 6ක් තුල 10 11 විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා. O level වලට හරියටම අහන පොයින්ට් එක කෙලින්ම අපි උගන්වලා අපිට පුළුවන් මාස 6 ඇතුලේ සම්පූර්ණයෙන්ම වාගේ විෂය නිර්දේශය ආවරණය කරලා දෙන්න. ඊළඟ කාරණාව ළමයි පන්ති පැවැත්වෙන සෑම දිනකම පන්ති ආරම්භයට පෙර ප්‍රශ්න පත්‍රයක් ලියා සාකච්ඡා කිරීම. ළමයි මේකෙදි වෙන්නේ පන්තිය පටන් ගන්න කලින් මේ වෙනකන් පන්තියේ ඔයාට උගන්වපු කරුණු වලින් ඔයා මුහුණ දෙනවා පේපර් එකකට. එතකොට මේකේ මූලිකම අදහස වෙන්නේ ඔයා අද දවසේ පන්තියට එන්න කලින් ඔයා කලින් දවසේ පන්තිවල ඉගෙනගත්ත දේවල් මතක් කරගන්න එක. එතකොට ඔයා දවසකට එක ගානේ මේ පේපර්ස් ලියනවා. අපි මේ පේපර්ස් හඳුන්වනවා රිෆ්‍රෙෂ් පේපර්ස් කියලා. අපි කියන්නේ අර රිෆ්‍රෙෂ් කරනවා කියන්නේ ආපහු නැවුම් බවට පත් කරනවා කියන එකනේ. එතකොට ඔයාගේ මතකය අලුත් කරගන්න, දැනුම වර්ධනය කරගන්න මේ පේපර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට සෑම මාසකම අවසානයේ O level ව්‍යුහය සහිත ප්‍රශ්න පත්‍රයක්. දැන් මම කිව්වේ ඔයාලට හම්බ වෙනවා මේකට සමස්ත පැය 3ක්. එතකොට ඔන්න ඔය පැය 3 ටාගට් කරලා හරියට පැය 3ක් ඔයා පේපර් එකක් ලියනවා හැම මාසෙම මේ මාස 6 ඇතුලේ. හැබැයි අන්තිම මාස වලට යද්දී ඒක වෙනස් වෙනවා. මම මේක ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ඊළඟ කාරණාව අවසාන මාස 3ේදී පැය 3ක කාලයට ප්‍රශ්න පත්‍රය ලිවීමට පේපර් ක්ලාස් එකක්.
පළවෙනි මාස තුන අපි තියරි ටික හිමීට උගන්වගෙන ගිහිල්ලා අන්තිම මාස තුනේ මේ තියරි ක්ලාස් එකට අමතරව හරියටම O level paper එකට සමාන කරුණු තියෙන ඒ සමාන කාලයක් දෙන ඒ සමාන විදිහටම අමාරු paper class එකක් අපි පටන් ගන්නවා අන්තිම මාස තුනේ. හරි. ඔය විදිහට තමයි program එකේ flow එක. එහෙම නැත්නම් ගලා යාම සිද්ධ වෙන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මොනවද ප්‍රෝග්‍රෑම් එකේ මේ මාසවල උගන්වන්නේ කියන එක ගැන. හරි. දැන් අපි ඊළඟට ඒ ගැන කතා කරමු. මාස 6ක් අපිට තියෙනවා ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් කියලා. එතකොට ජූනි මාසෙදී අපි බයෝ, ෆිසික්ස්, කෙමිස්ට්‍රි දන්නවා ඇතිනේ නේද? විද්‍යාවේ තියෙනවා කොටස් තුනක්. බයෝ, ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි. එතකොට අන්න ඒ හැම පාඩමක්ම හැම මාසෙම ආවරණය වෙන විදිහට තමයි ඔයාලා මේ ප්ලෑන් එක හදලා තියෙන්නේ. ජූනි මාසෙදී ගත්තාම ජීවී රසායනික පදනම, සෛලය, ජීවී ලාක්ෂණික, චලිතය, නිව්ටන් නියම හා ඝර්ෂණය, පදාර්ථයේ ව්‍යුහය. මෙන්න මේ වගේ පාඩම් ටිකක් ජූනි මාසෙ සිද්ධ වෙනවා. ඊළඟට රසායනික බන්ධන, භ්‍රමණාචරණය, සමතුලිතතාව, ජෛවී ලෝකයේ ජීවයේ අඛණ්ඩතාවය. ඊළඟට අගෝස්තු මාසේ පීඩනය, ධාරා විද්‍යුතයේ කාර්ය ශක්තිය හා ජවය, පදාර්ථයේ වෙනස් වීම, ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය, ප්‍රවේණි විද්‍යාව. සැප්තැම්බර් මාසේ ජීවී පටක ප්‍රභා සංශ්ලේෂණය, මිශ්‍රණ හා ප්‍රතික්‍රියා, තරංග හා ඒවායේ ගුණ සමගින් ප්‍රකාශ විද්‍යාවත්. ඔක්තෝබර් මාසෙදී අම්ල භෂ්ම ලවණ, තාප විපර්යාස, තාපය හා විද්‍යුත් උපකරණ, ඉලෙක්ට්‍රොනික්ස් විද්‍යාව, ජෛව ගෝලය, හයිඩ්‍රෝකාබන වගේම නොවැම්බර් මාසෙදී විද්‍යුත් රසායනයේ චුම්බක හා ඒ ආශ්‍රිත ගුණ, මානව දේහ ක්‍රියාවලිය කියන පාඩම් ටික අපි ඉවර කරනවා. දැන් මෙතෙන්දි පොඩි වෙනසක් දකින්න ඇති. පොතේ තියෙන පාඩම් වල මාතෘකා නෙවෙයි මෙතන තියෙන්නේ. ඔව්. ඇයි? මේ 6 month program එක ඇතුලේ පොතේ තියෙන එක වගේ පාඩම් අපි එකට එකතු කරලා ඒ සම්පූර්ණ තියරි කාරණාව එක පාඩමක් විදිහට ඔයාලට දෙන්න plan කරලා තියෙනවා මේ ඇතුලේදී. ඒ නිසා අර සාම්ප්‍රදායිකව පොතට අනුව යමින් පාඩම් ඉගෙන ගන්නේ නැතුව අලුත් විදිහට ඒ අදාළ කාරණා ඔක්කොම එක තැනකට ගොනු කරලා ඔයාලට මේ 6 month program එකේදී ඉගෙන ගන්න පුළුවන්. හරි. එතකොට ළමයි ජූනි මාසේ ගත්තාම අපි යනවා ඔයාලට refresh papers 4ක් සහ model papers එකක් ඔක්කොම papers 5ක්. ජූලි මාසය ඇතුළේදී ඔයාලට යනවා refresh papers 4ක්, model papers 2ක්, ඔක්කොම papers 6ක්. ඊළඟට අගෝස්තු මාසෙදී ළමයි refresh papers 4ක් යනවා, model papers 2ක් යනවා. ඒ වගේම shadow exam, මේ කියන්නේ මේ මාස 3ේම එකතු කරපුවා අරගෙන O level වගේම, ඒ කියන්නේ O level එකේ heavenly paper එකක් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ shadow exam එකක් අන්න අගෝස්තු මාසෙදී සිද්ධ වෙනවා. එතකොට අගෝස්තු මාසෙ සම්පූර්ණයෙන් papers 7ක් වගේ වාතින් ලියවෙනවා. ඊළඟට සැප්තැම්බර් මාසේ ගත්තාම ළමයි ඒ මාසෙත් අපි refresh papers 4යි, model papers 1යි, එක papers 5යි. ඔක්තෝබර් මාසෙත් ඒ විදිහමයි papers 5ක් යනවා. ඊළඟට ළමයි නොවැම්බර් මාසේ අපි refresh papers 4ක් සහ final exams 4ක්. ඒ කියන්නේ මෙන්න මේ 4 ළමයි O level විභාගය විදිහටම සහ ඊට අමාරු වෙන්නත් පුළුවන්. ඒ විදිහටම එන papers 4ක් තමයි අපි මේ final exams 4ෙන් කරන්නේ. ඊළඟට ළමයි දැන් ඔයා මේ තියරි කාරණාටයත් ඉගෙනගෙන papers ටිකත් ඉවර වුණාට පස්සේ එතනින් අපිව අතාරින්නේ නැහැ. විභාගයේ තියෙන දවස වෙනකන් ළමයි අපි යනවා bullet revision කියන වැඩසටහන. ඒ කියන්නේ අපි මේ මාස 6ේම උගන්වපු ඒවා තියරි කාරණා දවසට පොඩි පොඩි පාඩම් අරගෙන අපි සාකච්ඡා කරනවා. හරි ආපහු මේ ටියුට් වල ලියලා එහෙම කරලා හදනව නෙමෙයි. අපි බුලට් රිවිෂන් එකක්. හරි ටක් ගාලා කතා කරගෙන යනවා, මතකය අලුත් කරගන්නවා, කෙටි ක්‍රම කියලා දෙනවා. කොහොමද MCQ ඉක්මනට ගහන්නේ, කොහොමද එසේ පේපර් එක ලියාගන්නේ ඉක්මනට, කොහොමද ස්ට්‍රක්චර්ඩ් පේපර් එක ඉක්මනට ලියාගන්නේ. මේ වගේ කාරණා මේ බුලට් රිවිෂන් වැඩසටහනදී අපි කතා කරනවා. ඒ විතරක් නෙමෙයි විභාගයත් එක්ක අපි ගෙස් පේපර්ස්. ඒ කියන්නේ ළමයි පහුගිය අවුරුදු වල විභාග රටාවත් එක්ක බලපුවාම අපිට අර නිකන් ගෙස් කරනවා කියලා අපි කියන්නේ අපි අනුමාන කරනවා. අනුමාන කරන්න පුළුවන් මේ ප්‍රශ්නේ සමහර විට මේ අවුරුද්දට එන්න පුළුවන්. හරි මේක මේ අවුරුද්ද එනවා. මේ අවුරුද්ද ඇහුවේ මේකෙන්, එහෙනම් මේ අවුරුද්ද මේකෙන් අහයි. මොකද කලින් අවුරුද්දකත් එහෙම වෙලා තියෙනවා. අන්න ඒ වගේ පොඩි පොඩි පොයින්ට් එක ගෙස් පේපර්ස් ටිකුත් අපි කතා කරනවා. හැබැයි මේ ගෙස් පේපර්ස් මතම යැපෙන්න ඕනේ නෑ ළමයි. මොකද සමහරට ඒ පේපර් එක හදන කෙනා අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙතෙන්දි කරන්නේ අර අනුමාන කරලා යම් කිසි දෙයක් දෙන එක විතරයි. හරි. එතකොට ඔය එක ගත්තාම refresh papers 4යි, final exams 4යි, විභාගයේත් quiz papers යනවා. එතකොට ළමයි 8ට වැඩි papers ප්‍රමාණයක් වෙනවා නොවැම්බර් මාසේ විතරක්. papers 8කටත් වඩා වැඩි ප්‍රමාණයක්. එතකොට ළමයි සම්පූර්ණයෙන්ම ගත්තාම ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් කියන මාස 6 එකතු කරලා ගෙස් පේපර්ස් උත් එකතු කරාම අපිට එනවා සම්පූර්ණයෙන් පේපර්ස් 36කට අධික ප්‍රමාණයක්. එතකොට ළමයි මං හිතනවා 10 11 දෙකේම අවුරුදු දෙකම එක දිගට ඉගෙන ගත්තත් සමහර ළමයි
O level ලියපු ළමෙක්ගෙන් අහලා බැලුවොත් papers 36ක් ලියලා විභාගෙට ගියපු ළමෙක් නැතිව ඇති තරම් ඇති. හැබැයි අපි අපේ වැඩසටහන ඇතුලේ papers 36ට වඩා අධික ප්‍රමාණයක්. මොකද මේ 36 කියන්නේ guest papers නැතුව. ඒතර guest papers උත් මම බලාපොරොත්තු වෙනවා 4ක් 5ක්වත් ඔයාලව ලියවන්න. එතකොට 36කට අධික papers ප්‍රමාණයක් කරලා තමයි ඔයා O level විභාගෙට මුහුණ දෙන්න යන්නේ. හරි. මේක තමයි ළමයි එතකොට අපේ program එක ඔන්න ඊළඟට ලෑස්ති වෙලා ඉන්නවා අපේ ඉංග්‍රීසි ටීචර් සහ ගණන් සර් ඔයාලට ඒ ප්‍රෝග්‍රෑම් එක 6 month එක කොහොමද යන්නේ කියලා කියලා දෙන්න. හරි. එහෙනම් මේක තමයි විද්‍යාවට අදාළව 6 month plan එක. මම බලාපොරොත්තු වෙනවා මේ plan එක ඒ විදිහටම සාර්ථකව ඉස්සරහට කරගෙන යන්න ඔයාලගේ සහයෝගයත් එක්ක. හරි. එහෙනම් වැඩිදුර විස්තර දැනගන්න අපි වීඩියෝ එක අන්තිම වෙනකම් රැඳිලා ඉමු. ඊළඟ සබ්ජෙක්ට් දෙකත් කොහොමද මේ 6 month plan එකේදී සිද්ධ වෙන්නේ කියන එක ඊළඟට බලමු. Good evening everyone. 2026 O level English වලට ඒකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලටයි මේ වීඩියෝ එක. 2026 O level ලියන ඔයාලට SMB Education අපි හදලා තියෙනවා හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. මුලින්ම මම කියන්න ඔයාලා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ ඇයි? අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ O level වලට තියෙන ප්‍රධානම සබ්ජෙක්ට් 6න් එකක් තමයි ඉංග්‍රීසි කියන්නේ. අනිත් එක තමයි ඔයාලට ඉංග්‍රීසි වලට අඩුම C එකක්වත් නැත්නම් අඩුම ප්‍රයිවට් යුනිවර්සිටි එකකටවත් ඇප්ලයි කරන්න බෑ. එහෙනම් අනිවාර්යෙන් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. So today I'm going to show you my plan. Serious එකක් තියෙන්නේ. So how I'm going to target an excellent A in just 6 months. I know it's look like a big mountain, but පුළුවන්. හොඳයි දැන් අපි බලන්න යන්නේ මම කොහොමද මේ මාස 6ට plan එකක් හදලා තියෙන්නේ කියලා. අපිට ඉතුරු වෙලා තියෙනවා තව මාස 6ක්. ජූන්, ජූලයි, August, September, October, November. අපි ජූන් වලදී කතා කරනවා basic sentence structure, articles, tenses, short essays. මේ හැම lesson එකක්ම ඔයාලට O level exam වලට ඕන වෙන ඒවා. අපිට articles ඕන වෙනවා descriptive paragraphs වලට, ඒ වගේම තමයි comprehension questions වලට අපිට articles ඕන වෙනවා. ඒ වගේම තමයි අපිට tenses ඕන වෙනවා. අපිට paragraph writing, essays, ඒ වගේම තමයි comprehension questions, ඒ හැම දෙයකටම අපිට tenses ඕන වෙනවා. ඒ වගේම තමයි short essay නැත්නම් paragraph writing කියන්නේ අනිවාර්ය ප්‍රශ්නයක් O level paper එකේ. ඒ වගේම අපි ජූලයි වලදී කතා කරන word classes, prepositions, මේ informal letters උත් O level exam එකට එන question එකක්. ඔයාලට තෝරගන්න පුළුවන්. ඒ වගේම conjunctions. මේ හැම දෙයක්ම ඔයාලට essays වලදී comprehension questions වලදී මේ හැම දෙයක්ම එකකට එකක් O level exams වලට එන ඒවා තමයි මම මේ හදලා තියෙන්නේ. ඒ වගේම අගෝස්තු වලදී අපි කතා කරන reported speech. ඔයාලා හැමෝම අමාරුයි කියන reported speech හරිම ලේසියෙන් ඉගෙන ගන්න විදිහ අපි ඉගෙන ගමු. conditional sentence, descriptive writing කියන්නේ bar graph and pie chart writing. සෙප්තැම්බර් වලදී කතා කරනවා formal letters. ඔයාලා formal letters උත් හරි අමාරුයි, සමහර අය ලියන්නේ නැහැ. ඒ වුණාට formal letters උත් හරි ලේසියෙන් කොහොමද අපි ඉගෙන ගන්න කියලා බලමු. ඒ වගේම තව ඔයාලා අමාරුයි කියන lesson එකක් තමයි passive voice. passive, reported, අනේ මම දන්නේ නැහැ මිස් කියන අයට තමයි අපි මේ 6 month plan එක කරන්නේ. ඒ වගේම තමයි question, formation and tag කියන එකත් අපි සෙප්තැම්බර් මාසෙ වෙද්දී ඉවර කරනවා. ඒ වගේම තමයි අපි ඔක්තෝබර් වලදී කතා කරනවා essay writing. ඔයාලා දැන් බලන්න ඇති මේ online කරන class එකක් ඇතුලේ කොහොමද අපි essays වගේ දේවල් correct කරගන්නේ. මම ඔයාලා ළඟ නෙවෙයි ඉන්නේ. එතකොට ඔයාලා කොහොමද ඔයාලා දෙන දේ මාක් කරගන්න. ඔයාලට පුළුවන්ද නැද්ද? එහෙම ප්‍රශ්නයක් නෑ ළමයි. අපි ඔයාලගේ essays බලනවා. ඒවට වෙනම කට්ටිය ඉන්නවා. ඔයාලගේ essays බලලා දීලා ඔයාලට වැරදෙන්නේ මොනවද? ඒවා බලලා අපි හරියටම ඔයාලගේ syllabus එක cover කරනවා. ඒ වගේම අපි දෙසැම්බර් වලදී කතා කරනවා modal verbs. ඒ වගේම descriptive writing. So now November is full on podi ඒවා නෑ. Just grammar revision and past papers. By then the syllabus is නූලට finished. අපි ඔයාලගේ syllabus එක නිකම්ම නෙවෙයි cover කරන්නේ. මාස 6කින් ඒකක් ගන්නේ past papers, model papers, unit papers එක්කම. ඒ වගේම තමයි මම ඔයාලට උගන්වන හැම lesson එකටම අදාළව past paper questions ඒ වෙලේ අපි class එක වෙලාව ඇතුළතදීම කරනවා. ඒ වගේම මාස 2කට සැරයක් ඔයාලට අනිවාර්යයෙන්ම revision test එකක් තියෙනවා. ඔයාලා හැමෝම ගොඩක් අනා ගන්න reported speech, ඒ වගේම passive voice වගේ
අමාරු ලෙසනුත් අපි ස්මූත්ලි උගන්වනවා. මාස 6ක් ඇතුළත ඉංග්‍රීසි වලට ඒකක් ගන්න ඔයාලා තෝරගන්න ඕන හරිම පාරේ තමයි අපේ SMB education කියන්නේ. සාර්ථකත්වය කියන්නේ බුද්ධිමත්ම කෙනා වෙන එක නෙවෙයි. It's about having a plan and sticking to it when everyone else is sleeping. I've mapped it out and I got the drive. අපි මේක කරනවා. අනිවාර්යෙන් කරනවා. Let's stop making excuses and start making progress. සිව්වැර්තියේමක්. මාස 6ක් ඇතුළත ඒකට යන පාරේ වගකීම අපි බාර ගන්නවා. Listen, I know the vibe right now. පොත් කන්දක් ගොඩ ගැහිලා. As රිදෙනවා, you are probably thinking මොන මගුලක්ද මේ? But listen to me carefully. අද ඔයා මහන්සි වෙන තරමට තමයි ඔයාට හෙට සතුටු වෙන්න පුළුවන්. Do not give up. Get it done. වැඩේ පටන් ගමු. So හොඳම දේ හරිම තැනින් හරිම වෙලාවට ගන්න ඕන නම් ඔයා එන්න ඕන හොඳම තැන තමයි SMB education. හරි සුබ දවසක් හැමෝටම. මේ අද අපි මේ SMB education එක පවත්වාගෙන යනවා. මාස 6 වැඩ පිළිවෙල ස්ටාර්ට් කරන්න යන්නේ. ඒතකොට ස්ටාර්ට් කරන විදිය ඒකේ ගණිත උගන්වනවා මාස හඳුනනකොට. එතකොට ඒත් එක්ක ඔයාලට මේ කියන වැඩ පිළිවෙල කොහොමද යන්නේ කියන එක මම පැහැදිලි කරන්න තමයි අද යන්නේ. එතකොට අපි ස්ටාර්ට් කරන්නේ ජූනි මාසේ. එතකොට හැමෝටම මේක මාස 6කින් කවර් කරගන්න පුළුවන් සම්පූර්ණ සිලබස් එකම. ඒක අනිවාර්යෙන් ප්‍රොමිස් එක. ඒතර ඔයාලට ඒ වැඩේ කරගන්න පුළුවන්. ඒ ඔයාලගේ පැත්තෙන් මට සම්පූර්ණ සහයෝගය ඕනි. මේ මාස 6 දී අපි ලොකු වැඩක් කරන්න හිතන් ඉන්නවා. එතකොට මේකෙදී ලොකු chance එකක් තියෙනවා 10 වසරටත්. ඒ කියන්නේ 10 වසරේ අපි දන්න එක්සෑම් කලින් ලියන අය ඉන්නවා දැන්. හරි ඉක්මනට ලියලා ඉවර ගන්න සෙට් එකක් ඉන්නවා. එතකොට එයාටත් මේක ලොකු chance එකක් තියෙනවා මාස 6කින් වැඩි ඉවර කරගන්න. නැවත මතක් කිරීමක් නැත්නම් රිවිෂන් එකක් විදිහට වැඩි කරගෙන යන්න පුළුවන්. එතකොට අපි මේක ස්ටාර්ට් කරන්නේ ජූනි මාසේ ස්ටාර්ට් කිරීම සම්බන්ධව තමයි අපි අද කතා කරන්නේ. කොහොමද මේක ස්ටාර්ට් වෙන්නේ, කොහොමද මේක ප්‍රොසීඩියර් යන්නේ, ඊට පස්සේ මේකේ මොන පාඩම් දාවරණය කරන්නේ, මොන පාඩම් දාවරණය නොවෙන්නේ, ඒ වගේම අපි වැඩිපුර ફોකස් කරන්නේ මොන පාඩම් වලටද, ඒ වගේ සම්පූර්ණ දාමයක්ම අද කියලා දෙනවා මොකද මේක වෙන්නේ කියලා. ඒතර අපි ස්ටාර්ට් කරන ජූනි මාසේ මුලින්ම අපි පටන් ගන්න භාග වර්ගඵලය බදු වර්ග කොටස් වෙන පුරහා උත්සරහ දුර කාල ප්‍රස්තාර පොඩු දැලවට පේනවා ජූනි මාසේ සම්පූර්ණ ස්ටාර්ට් කරන වැඩේ. අපි සම්පූර්ණ මේක ළමයි ફોකස් කරන්නේ ඔයාලගේ ස්ට්‍රක්චර් පහ. හරි. පළවෙනි එකේ ස්ට්‍රක්චර් පහ තමයි ફોකස් කරන්නේ. හේතුව තමයි ස්ට්‍රක්චර් වලට ලකුණු නැති අය අපි සාමාන්‍ය ඇනලයිසිස් එක නෝමලි කරලා බලුවොත් ස්ට්‍රක්චර් ලකුණු අඩුයි කියන්නේ එයාගේ රිසල්ට් එක අඩුයි. හරි. කලාතුරකින් ළමෙක් තමයි ස්ට්‍රක්චර් වල ලකුණු අඩු කෙනෙක්ට හොඳට ලකුණු තිබිලා එහෙම ඉන්නේ. හරි බොහොම අඩුයි. එහෙම තාම පොඩි ප්‍රමාණයක් ඉන්නේ. ඒ නිසා සාපේක්ෂව වලට තේරෙනවා හොඳ රිසල්ට් එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චර්ඩ් වලට වඩා ස්ට්‍රක්චර්ඩ් ලකුණු වැඩි නම් එයාගේ රිසල්ට් එකත් හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඒ නිසා අපි ස්ට්‍රක්චර් තමයි ඉස්සරහම ફોකස් කරන්නේ පළවෙනි මාසේ. ඒතර පළවෙනි මාසේ සම්පූර්ණයෙන් භාග කරනවා. භාග කරන්නේ ටිකක් වෙනස් විදිහකට ඇවිල්ලා බලන්න පුළුවන් ඔයාලට මොකද්ද මේ කරන සිස්ටම් එක කියන එක. ඕනෑම භාග්‍යයේදී මේ භාග එකතු කිරීම අඩු කිරීම නෙවෙයි. එකතු කිරීම අඩු කිරීම තමයි කරන්නේ. නමුත් පික්චර් සරල නෑ. ඔයාලා දන්නවා දැන් 10 11 යනවා මේකට වැඩිපුර ફોකස් කරන්නේ මේ වීඩියෝ එක බැලුවා. එතකොට එයාලා තමයි මේකේ ඇත්තටම ඇඩ්වාන්ටේජ් එකක් තියෙන්නේ. එතකොට එයාලා බලනවා මේ භාග කොහොමද කරන්නේ කියලා බලන්න ඔයාලා ජොයින් වෙන්න. අපි පළවෙනි සෙමිනාර් එකක් තියෙනවා. එතකොට ඒකටත් සම්බන්ධ වෙලා බලන්න පුළුවන් ඔයාලට කොහොමද මේක ප්‍රොසීඩ් යන්නේ කියන එක. එතකොට අපි වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම යනකොට මම මේ ජූලි සහ අගෝස්තු හරි දාලා තියෙනවා. එතකොට ජූනි මාසේ තමයි ස්ට්‍රක්චර් පහ. ස්ට්‍රක්චර් පහ අපි සම්පූර්ණයෙන්ම කියන්නේ ස්ට්‍රක්චර් තියරි විතරක් නෙවෙයි ගණන් හදනවා. ගණන් හදලා ඊට පස්සේ මොඩල් පේපර්ස් කියලා මම හදන පේපර්ස් ටිකක් තියෙන්නේ. එතකොට ඒ ටික අපි කරනවා. ඊට පස්සේ ඊට අමතරව ඔයාලට මේ බදු වර්ග සහ කොටස් වෙනද පොළ අපි දන්නවා මේ ඔය තුන්වෙනි ප්‍රශ්නේ ඔයාලා හොඳට දන්න කෙනෙක් නම් මේ වෙදී පේපර් කරන කෙනෙක් නම් ඔයාලට තේරෙන්න ඕනි ස්ට්‍රක්චර් කරන කෙනෙක් කියන්නේ 11 වසරයි තමයි වැඩිපුරම මේකට ફોකස් වෙන්නේ. අර 10 වසරේ වුණ අඩුයි එහෙම ඉන්නවා දැන් නම් ගොඩක් අය කරන්නේ එහෙම. හැබැයි සාමාන්‍යයෙන් අය තුන්වෙනි ප්‍රශ්නේ ගත්තම බදු එක නියම් පොඩක් ඩිපෙන්ඩන්ට් අය ඕකේ හිතන්නේ ඔයාලට යන්න කලින් කියන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේනේ භාගමයි කියලා. හැබැයි අනිත් ඒවා එහෙම කියා ගන්න වෙනවා. හැබැයි ඒ වගේ ඒකට අපිට මේ අපි දෙනවා ඔයාලට ටික්ස් ටිකක් මේක උඩ දාන්න පුළුවන් කියලා. හරි. එතකොට ඔයාලට භාග නම් නිකන් වෙනම දෙයක්. හරි. ඊට පස්සේ වර්ගඵලයේ පරිමිතිය ඊට පස්සේ රුක්සරණ දුර කාල ප්‍රස්තාර. ගොඩක් කියවන්න මේ සයන්ස් උයි මැත්ස් උයි අවුල් වෙලා තියෙන මේ දුර කාල ප්‍රස්තාරත් එක්ක සයන්ස් වල ප්‍රවේග කාල විස්තාවන කාල අරක මේක ඔක්කොම අවුල් වෙනවා.
දැන් ගණන් වල තියෙන දුරකාල ප්‍රස්තාර ඔක්කොම දාන්න අන්තිමට අච්චාරුවක් වෙනවා. එහෙම අච්චාරුවක් නොවි වැඩි හරියට කරගන්න ඔයාලට එන්න තියෙන එකම තැන තමයි මේක. හරි ඇවිල්ලා බලන්න. හරි මට කියන්න තියෙනවා ඇවිල්ලා බලන්න අනිවාර්යයෙන්. හරි සෙමින එකේ ඉන්න සෙමින එකටත් එන්න ඊට පස්සේ අපි ක්ලාස් වලට ජොයින් වෙලා බලන්න මාස 3ක් විතර ෆලෝ කරලා වැඩි කොහොමද මේක දුවන්නේ කියන එක. එතකොට ඔයාලට වැඩි මම හිතනවා සැටිස්ෆයි ගොඩක් අයට අනිවාර්යයෙන්ම ගොඩක් අය මේ හැමෝටම සම්බන්ධ වෙනවා. ඔයාලා යාළුවන්ට අනිවාර්යයෙන් මේක ෂෙයා කරන්න මාස 6කින් කියන මේ විදිහ ඔයාලා දන්නවා තමන්ගේ යාළුවා කියලා වෙන මට අනිවාර්යෙන් තව එකෙක් ගොඩ දාගෙන තමයි මේ කියන්නේ. නිකන් ඔය යන්නේ නැහැ තමන් විතරක් ගොඩ දාගන්න. අනිවාර්යෙන් තමන්ගේ යාළුවොත් ගොඩ දාගන්න ගමන් හෝ එහෙම තමයි මේක වැඩේ යන්නේ. ඒතකොට තමයි අපිට දෙයක් හරියන්නේ. හරි ඒත් එක්ක බලනකොට ඔයාලට තේරෙනවා ජූනි මාසේ යන වැඩ පිළිවෙල එක දැන් හැමෝටම පැහැදිලි. මොකද පළවෙනිම භාග ඒතර මේ සති 4කට ගන්න අපි සාමාන්‍යයෙන් අපි පන්තියක් සාමාන්‍ය පැය දෙකයි විනාඩි 45ක් විතර කරනවා. හරි ඔන්ලයින් කරන්නේ. සාමාන්‍ය Zoom පන්තියක් අපි පැය දෙකයි විනාඩි 45ක් වගේ කරනවා. ඊට අමතරව අපි Zoom ක්ලාස් වෙනම කරනවා. පොඩි සාමාන්‍ය පැය භාග විතර සෙෂන්. ඒ තමයි මේ ප්‍රශ්න වැඩිපුර සාකච්ඡා කරන්න. ඒ කියන්නේ හැමදේම කරන්න බෑ ළමයි පැය දෙකයි විනාඩි 45ට. එතකොට ඒක නිසා අපි තව සතිය දවස්වල මම ගෲප් වලට දානවා. ඒතකොට ඇඩ්ලයින් එකකට ජොයින් වෙන්න පුළුවන්. සාලින්ක් එක දානවා. එතකොට ඒත් එක්ක ඔයාලට තව යාළුවන් ෂෙයා කරලා මේකේ දැනුම් බෙදා ගන්න පුළුවන්. සාමාන්‍ය වගේ සාමාන්‍ය පැය භාගයක් වගේ තමයි මම මේ සෙෂන් එක කරන්නේ. ඒකේ කරන්නේ ගණන් දෙකක් වගේ සාකච්ඡා කරන එක සාමාන්‍ය. මොන ගණන්ද සාමාන්‍ය මොඩියුල් පේපර්ස් ඊට පස්සේ පාස් පේපර් ගණනක් වගේ. ඒ කියන්නේ අපි මේ මාස 6ේදී සම්පූර්ණ අන්තිම ළමයි ඔයාලා හැම කෙනාම අන්තිම වෙනකම් ඉන්න එපා පාස් පේපර් කරන්න. හරි දැන් කරන්න පටන් ගන්න. දැන් කරන්න ඕනේ. දැන් කරන්නේ නැහැ කියන එක අවුල්. දැන් කරන්න. වැරදි කරන්න ඕනේ. එතකොට ඔයාලට එහෙම කරගන්න තේරෙන්නේ නැත්නම් ස්ටාර්ට් එක ගන්න හොඳම තැන තමයි මේක. හරි. ඒතකොට මාස 6න් මේ වැඩේ කරන්න. ඊට පස්සේ තමයි ඔයාලට රුක්සරහන් පුටු දාලා ගත්තම සාපේක්ෂව ගොඩක් අය කරනවා. ඒ වගේම මම දන්නවා කරන පාඩම් අපි සාපේක්ෂව ඔයාලට ගන්න පුළුවන්. ඔය Google එකේ සයිට් වලට එහෙම ගියාම සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් එකේ සයිට් වලට ගියාම අපිට බලන්න පුළුවන් ඇනලයිස් එක. මේ ප්‍රශ්නෙට කොහොමද වැඩිපුර ළමයි අවධානය යොමු කරන්නේ. දැන් ප්‍රස්තාර ගාන ගත්තම සංඛ්‍යානේ අර වග්ගහන ගාන ගත්තම මේකේ ගොඩක් අය කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැමෝම වගේ ඒකට පාටිසිපේට් කරලා තියෙනවා. හැබැයි සමහර ගණන් තියෙන ජ්‍යාමිතිය ගත්ත ගොඩක් අඩුයි ළමයි. හරි ඒක කරන්නෙම නැත්තම්. හරි. ඒතර ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි ජ්‍යාමිතිය කොහොමද කරන්නේ කියන එක. සමහර ජ්‍යාමිතිය කරන්නෙම නැහැ. හැබැයි මේකේ මාත් එක්ක හිටියොත් ඔයාලට තේරෙයි කොහොමද මේ ජ්‍යාමිතිය වැඩි යන්නේ කියන එක. ළමයි ජ්‍යාමිතිය සම්පූර්ණයෙන් මේ හැමදාම මේ ජූනි ජූලි අගෝස්තු එකවත් මේ ජ්‍යාමිතිය කියලා මම දාලා නැහැ. ජ්‍යාමිතිය තමයි හැමදාම. හරි. මේ අපි හැමදාම පැය දෙකයි විනාඩි 45න් පැය භාගයක් විතර හැමදාම ජ්‍යාමිතිය යොදනවා. ඒකෙදි කරන්නේ මම මුලින්ම ඔයාලට ප්‍රමේයන් ටික කියලා දෙනවා. එක එක විදි. හරි වීඩියෝ සෙෂන් වෙන්න පුළුවන්. එක එක විදිහට ඔයාලට මේක ජ්‍යාමිතිය ටික කරලා දෙනවා. එතකොට ඔයාලා ඒවට සම්බන්ධ වෙන්න ඕනේ. අනිවාර්යයෙන් සම්බන්ධ වුණොත් ඔයාලට වැඩි කරගන්න පුළුවන්. ජ්‍යාමිතිය කියන්නේ හැමදාම එකට ඉන්න ඕන එකක්. හරි. ඒ කියන්නේ එක දවසක් කළා අනිත් දවසේ නොකර හිටියොත් ඒක අමතක වෙලා යනවා සහ ඒ ගාන හිතන්න බෑ. ඒ ගාන තව ගානක් දිහා බලලා හදන්න බෑ. මොකද ඒකේ තියෙන තව ගාන සෙට් එකක්. හැබැයි එකම ප්‍රේමියන් ටික තමයි ඔයාලා දන්න යූස් වෙන්නේ. අරකම තමයි තියෙන්නේ. හැබැයි ඒක හිතෙන්නේ. හරි. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ගොඩක් වෙලාවට කොච්චර පුළුවන් වුණත් ජ්‍යාමිතිය හදන්න තේ ගොඩක්. හරි. ඊළඟ තමයි ජූලි. ජූලි වල අපි ළමයි දැන් ස්ට්‍රක්චර් ටික හරි. එතකොට ජූනි වලදී බහුතරයක් වෙනවා වැඩි. සමහර කෙනෙක් එකපාරටම කියලා ජූලි වලට ඉතුරු වෙයි. එතකොට ජූලි වලදී අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරන්නේ මොනවද මේ ත්‍රිකෝණමිතිය. ඉස්සරම අල්ලන්නේ නැති කෙනෙක් සාමාන්‍ය කවුරුත් මම මුලින්ම පටන් ගන්න ත්‍රිකෝණමිතිය. ඒතකොට ත්‍රිකෝණමිතිය ගොඩක් අයට බෑ. ගොඩක් අය කරන්නේ නැති එකක්. ඒ කියන්නේ කැපිටල් A කොටසේ ඔයාලා ප්‍රශ්න 6ක් තියෙනවා. 6න් 5ක් තෝරගන්න තියෙන්නේ. 5න් ත්‍රිකෝණමිතිය කියන්නේ එක ගානක්. ගොඩක් අය කරන්නේ ත්‍රිකෝණමිතිය ගාන හදන්නේ නැහැ. ඉතිරි ගණන් 5 තමයි හදන්නේ වරදින්න. හැබැයි ත්‍රිකෝණමිතිය වල දන්නවනේ ලීසිම ගානක්. හදන කට්ටියට මේක පට්ට ලීසි ගානක්. ඒ කියන්නේ sin cos tan වල ත්‍රිකෝණික ත්‍රිකෝණයක් ගැන අවධානයක් තියෙනවා. මේ ගාන හදන එක ඉච්චර ගේමක් නෙමෙයි. sin cos tan වගේම බලන්න පුළුවන් නම් සහ ලොකුකනක තමයි සුළු කිරීම කරගන්න පුළුවන්. හරි. ඒතර ඔයාලට ත්‍රිකෝණමිතිය සම්පූර්ණ සද්දයක් කරනවා. ඒ සද්දයක අස්සෙන් ළමයි පැය භාගයේ සෙෂන් යනවා. ඒ පැය භාගයේ සෙෂන් වලින් තමයි අපි ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. ඒතකොට තමයි ඔයාලට තේරෙන්නේ මේ පාඩමක් කරලා ළමයි ප්‍රශ්න හදන්න බෑනේ ඔයාලා දන්නවා. නැත්නම් ඔයාලා දැන් මේ විදි කීපාරක් ඉගෙනගෙන නැත්නම් එහෙම බෑ. ඔයාලා ප්‍රශ්න කරන්න ඕනි. ප්‍රශ්න කරලා බලන්න ඕනි ඔය යෙදීම් මොනවද කියලා. අලුත් යෙදීම් කොහොමද මේක යූස් වෙන්නේ? හරි ප්‍රායෝගික තලයේ. ඒකට ඒක තමයි මැත් තියෙන්නේ. ඒකට ඔයාලා පළවෙනිම මම කරන්නේ ත්‍රිකෝණමිතිය. හැමෝටම ඇවිල්ලා බලන්න පුළුවන්. ගොඩක් අය ත්‍රිකෝණමිතිය කරන්නේ නැති එක. සමහර වෙලට ස්ට්‍රක්චර් ජූනි මාසයේ නැති කෙනෙක්ට උනත් ජූලි ඇවිල්ලා බලන්න පුළුවන්. අපි හිතමු ස්ට්‍රක්චර් හොඳට පුළුවන් කෙනෙක් ඉන්නවා. එයා මේක බලමු. හරි වීඩියෝ එක බලමු. එයාට තේරෙනවා මේ පළවෙනි මාසයේ ඇවිල්ලා වැඩක් නැහැ උඩට පන්ති ගාස්තු කියලා. ත්‍රිකෝණමිතිය ටික මට බෑ. එහෙනම් මම ජූලි එනවා. එහෙම හිතා ගන්න. හරි. එහෙම ඇවිල්ලා Tamanට බැරි පාඩම් ඒකයි මේ ඔන්ලයින් එක වටින්නේ. ෆිසිකල් එකට වඩා ඔන්ලයින් එක වටින්නේ ඒකයි. රෙකෝඩින් කියන.
එතකොට ඒත් එක්ක ඔයාලට මේ කවර් කරගන්න. කොහොමවත් රෙකෝඩින් දෙන එක නම් මම සීමා කරනවා ළමයි. එහෙම වුණොත් ඔයාලගේ රෙකෝඩින් එකතු කරගන්න ගතියක් තියෙනවා. ඒක ඔයාලා නෙමෙයි හැම සාපේක්ෂව හැම කෙනාම. ඊට පස්සේ රෙකෝඩින් එකතු වුණාම අන්තිමට වැඩේ වෙන්නේ නැහැ. නිකන් බොරු රෙකෝඩින් එකතු කරගත්ත එකක් තමයි වෙන්නේ. ඒ නිසා අපි රෙකෝඩින් දීපු ගොඩක්ම අවම කරනවා. සාධාරණ හේතුවක් මත රෙකෝඩින් දෙනවා. නමුත් පුළුවන් තරම් ඒක අර ඔයාලට අඟවනවා ඒක දෙන්නේ නැහැ වගේ අදහසක්. ඒ කියන්නේ බැරි මොනොත් දෙනවා ළමයි. ඒත් අපි ගාව රෙකෝඩින් තියෙනවා. හැබැයි ඒක ක්‍රමවේදයක් තියෙනවා. නිශ්චිත ක්‍රමවේදයකට අනුව තමයි රෙකෝඩින් නිදහස් කරන්නේ. නැත්නම් ඔයාලා ක්ලාස් වලට එන්නේ ලයිව් එකට නෑ. රෙකෝඩින් බලන්න බලාගෙන ඉන්න. එහෙම බෑ. හරි. මේ මාස 6ේදී ඇත්තටම වැඩ කරන්න ඕනේ. ඇත්තටම වැඩ කළොත් තමයි හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. එහෙම වුණොත් තමයි ඔයාලට හොඳ තැනකට යන්න පුළුවන්. හොඳ විෂයක් A level වලට කරන්න පුළුවන්. හරි. ඒක තමන්ගේ කැමති විෂයක් හරි. මැත්ස් බයෝ කරන්න ඕනේ කියලා දෙයක් නෑ. නමුත් ඔයාලා කැමති විෂයක්. ඔයාලා කැමති කලා විෂයක් නම් කලා කරන්න ඕනේ. තමන් කැමති දේ කරන්න. හැබැයි මොන දේ කරත් ඔයාගේ ඔරේ රිසල්ට් එක හොඳ රිසල්ට් එකක් වෙන්න ඕනේ. මේ හොඳ රිසල්ට් එකක් වෙන්න නම් ඒකේ මේන්ලි සබ්ජෙක්ට් එකක් ඔයාලා දන්නවා ගන්න. හරි. ඒ සබ්ජෙක්ට් එකට හොඳ රිසල්ට් එකක් තිබ්බොත් ගොඩක් අය ඔයාලගෙන් ඔලේ ප්‍රතිඵල හදි ගණන් වලට මොනවද කියලා කියලා තමයි අහන්නේ. හරි. ඒක සාපේක්ෂව හැමතැනම එහෙමයි ඔයාලා දන්නවා. ඔයාගේ රිසල්ට් එක හෙව්වොත් ඔයාගෙන් අහන්නේ ඔයාලට ගණන් වලට මොනවද? ඔයාලට ගණන් වලට තියෙන එකක් නම් එයාලා කියනවා නියමයි. හොඳයි. හැබැයි ඔයාලට තියෙන ගණන් වලට S එකක් W නම් OC නම් ඔයා චරම පොරක් නෙමෙයි කියලා තමයි හිතන්නේ. හරි. ඒ නිසා ඔයාලා හැමෝම ගණිතයට ලොකු අවධානයක් දෙන්න ඕනේ. එතකොට ගණිත සබ්ජෙක්ට් එක සම්පූර්ණ මාස 6 පුරාට මම තමයි උගන්වන්නේ. එතකොට මම ඔන්ලයින් සෙෂන් ගොඩක් අලුත් කෙනෙක්. ඒ වගේම මගේ පළවෙනි ඔන්ලයින් ක්ලාස් එක මම ෆිසිකල් කරනවා. නමුත් මගේ ඔන්ලයින් පළවෙනි අත්දැකීම. එතකොට ඔයාලත් එක්ක බෙදා ගන්න තියෙනවා. ඔයාලා හැමෝම ජොයින් වෙලා බලන්න කොහොමද මේ වැඩි යන්නේ කියලා. ඊට පස්සේ අපි එක වීඩියෝ එකක් කරලා දාලා තියෙනවා YouTube එකට කුලක එකක්. ඊට පස්සේ ඊට අමතරව මම තව උදව් කරන්න බලාගෙන ඉන්නවා. මගේ YouTube channel එකක් තියෙනවා. ඒක හරහා ඔයාලට නොමිලේ හැමෝටම ගන්නන්න බලාගෙන ඉන්නවා. අපි වැඩි කරන්නේ. එතකොට එතනදී ඔයාලට මම හිතන් ඉන්නවා අන්තිම කාලේ තව ප්‍රශ්න ටිකක් එහෙම සාකච්ඡා YouTube වීඩියෝස් දැන් ඉඳලා හදලා තියාගත්තොත් ඔයාලට අවසාන කාලෙක බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේ වැඩකුත් කරනවා. එතකොට මම ආයෙත් මේ වැඩි. එතකොට අපි ජූලි කරන්නේ මොනවද? ත්‍රිකෝණමිතිය කරනවා සහ කුලක. හරි. කුලක මේ නිකන් කුලක දෙකක් අරගෙන ඉන්නේ හරි. දැන් 10 වසරේ ළමයි බලනවා. 10 වසරේ අයත් මේක බැලුවොත් එහෙම දැන් ගෲප් වලට දානනේ. ඉතින් කුලක කිව්වා කුලක මොනවද? එහෙම නෑ ළමයි. හරි. ඔයාලා 11 වසරට ආවම ඒ කුලක කියන්නේ කොච්චර අමාරුද කියලා. මම හිතන විදිහට අපිට තියෙන පාඩම් වලින් ළමයි පාඩම් වලින් අපේ මීටරේ අපේ ඔළුව වෙහෙසවන්න තියෙන එකම පාඩම් දෙක තමයි ජ්‍යාමිතිය සහ කුලක. හරි. අනිත් ඒවා එච්චර අනිත් පාඩම් වගේ නෑ. ඒවා ටිකක් ලේසි ගොඩක්. සාමාන්‍යයෙන් කුලක සහ ජ්‍යාමිතිය ගත්තම නම් මේ දෙකට අපි දෙන්න ඕනේ පොඩි ફોකස් එකක්. ඒ කියන්නේ ජ්‍යාමිතිය ගත්තම සමහරට හිතෙන්නේ හැබැයි කුලක ගත්තම ගොඩක් අර මොලේ වෙහෙසවන්න තියෙන සමහරක් කරනවා. සමහරුන්ට ඒ සම්බන්ධව සිංහල ටික බැයි නම් ඒක වැඩි හරියන්නේ නැහැ. මම ඔයාලට කුලක වීඩියෝ එකක් කරලා දාලා තියෙනවා. එදා පොඩි කැම් එකේ අවුලක් වුණා. ඒත් එක පොඩක් වීඩියෝ එක පොඩක් එළිය ගතිය අඩුයි. නමුත් ඒකේ තියරි පාර්ට් එක මම හොඳට උගන්වනවා. ඔයාලා හොඳට බලන්න ඒක. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒක බලනවා නම් මුල් ටික පොඩක් බලාගෙන වාට කුල කිසිම අවබෝධයක් නැත්නම් මුලින් ඉඳලා බලන්න යන්න. පොඩ ඒක එළිය ගතිය අඩුයි. ඒ කැමරාවේ පොඩි අවුලක් වුණා. ඒ හරි කිසිම අවුලක් නැහැ. ඔයාලා බලන් යන්න. ඒතකොට ඔයාලට තේරෙන්නේ මේ කොහොමද වැඩි වෙන්නේ කියලා. එතකොට ඔයාලට මේ කුලක පාඩම මම හිතනවා ගොඩක් දුරට පුළුවන් මේ සාමාන්‍ය 11 වසර කෙනෙක් ඒක බැලුවොත් නම් තාම හොඳයි. මේ වෙනකම් බලලා නැති කෙනෙක් ඉන්නවා. බලලා ඉන්න කෙනෙක් වුණත් තව බලනවා නම් මම කැමතියි ඒකට. හේතුව ඔයාලගේ අවබෝධයක් තියෙනවා. හරි ආසාවෙන් බලන්න වැඩි. ඒකට ඔයාලට පුළුවන් වෙනවා. ඒකේ මම ඔයාලට තියෙන පැටලිලි. හරි. මම අවුරුදු 2කමාරක් විතර ෆිසිකල් උගන්වගෙන මම දන්නවා ඔයාලට එන ප්‍රශ්න මොනවද කියලා. ඒක නිසා මේ ප්‍රශ්න වලට විසඳුම් මම ඒක දීලා තියෙනවා ගොඩක් දුරට. අපි ආයෙ කුලක කරනවා ජූලි මාසේ. ඊට පස්සේ අපි පාස් පේපර්ස් සහ මොඩල් පේපර්ස් ඩිස්කෂන් එකක් යනවා. ඒක ස්ටාර්ට් කරන විදිහ අපි තව මාස දෙකකින් විතරක් ඒක ස්පෙෂල් මීටින් එකක් කරනවා. ඒ ස්පෙෂල් මීටින් එකේදී ඔයාලට පැහැදිලි කරනවා කොහොමද අපි පේපර් ඩිස්කෂන් ටික යන්නේ කියලා. මොකද ළමයි කොච්චර තියරි කරත් ඔයාලා පේපර් එකක් ලියා ගන්න බැහැ නෝ ඔයාලගෙන් අගොම වෙන්නේ නැහැ. ඔයා පන්ති ගියා කියන එක විතරයි කියන්නේ මේ පාඩට. හරි. ගෙදරට කියන්නේ නේ ටික ඊට පස්සේ රිසල්ට් එක ආවම අන්සස්කස්. ඒකයි වෙන්නේ. ඊට අමතරව අපි අගෝස්තු කරනවා. අගෝස්තු කරන්නේ තමයි සමගාමී සමීකරණ. ඊට පස්සේ වීජ ප්‍රකාශන. හරි. වීජ ප්‍රකාශන කියද්දී ඔයාලා දන්නවා වීජ ප්‍රකාශන ගණන් ගන්න තියෙනවා. දැන් අර ගණන් ගත්තම ඒකේ ඔයාලට තියෙනවා අර
සමහර පාඩු කරන්න පුළුවන් ගන්න ඔයාලට අදහසක් නැහැ වීඩියෝ ප්‍රකාශ සුළු කරන්න කොහොමද කියලා දන්නේ නැහැ ත්‍රිපද වර්ගයේ ප්‍රකාශ දිනවා වර්ගජ තියෙනවා x වර්ගෙන වගේ ඔක්කොම කලවම් වෙලා නිකන් මේ විදිහ අප්සෙට් වෙච්ච සෙට් එකක් ඉන්නවා එයාලට මේකෙන් ලොකු ගේමක් ගන්න. ඒතකොට ඔයාලා මේ ස්පෙෂල් මීටින් එක දාන්න මේ විදිහ පුළුවන් උන් ටිකක් ඉන්නවා. ගණන් පුළුවන් ටිකක් ඉන්නවා. හරි. උන්ට මේ හැම එකටම එන්න ඕනම නැහැ. ඒතකොට තමන්ට වැඩි පාඩමට ඇවිල්ලා ඒ අදාළ ෆීස් එක වල ඔයාලට මේක වීඩියෝ ඉල්ලගන්න පුළුවන්. හරි. ඒතකොට එහෙමත් chance අපි දීලා දෙනවා. ඊට අමතරව ඔයාලට ටියුට් එන්නේ ආයතනය හරහා ඒක ඔයාලට පැහැදිලි කරයි ආයතන ප්‍රධානියා විසින්. ස්පෙෂල් මීටින් එකක් ගන්නවා. ඒතකොට ඊට අමතරව ඔයාලගේ ඔයාලට සම්පූර්ණ ඔන්ලයින් වැඩේ යන්නේ. ඒතකොට ඔයාලට ටියුට් එන්නේ කුරියා හරහා. හරි මම දාන්න විදිහට එහෙමයි එන්නේ. ඒතකොට පළවෙනි ටියුට් එක විදිහට ඔයාලට මේ භාග සහ වර්ගඵලයේ පරිමිතිය ඇතුළත් ටියුට් එකක් එන්නේ. ඒකේ ගණන් ටික තියෙන එක PDF එකක් විදිහට ගෲප් එකට දානවා. ගණන් සාකච්ඡා කරන අර Zoom එකේ පැය භාග වගේ සෙෂන් යනවා. ඒතර හැම එකකටම සම්බන්ධ වෙන්න ඕනේ හැමෝම. අනිත් මේ පැය භාග සෙෂන් එක සම්පූර්ණයෙන් ෆ්‍රී කරන්න මම හිතන්නේ. ඒතර හැමෝටම මේකට ෂෙයා වෙන්න පුළුවන්. ලින්ක් එක ෂෙයා කරන්න පුළුවන්. තව අයකට මේක දැනුම් දෙන්න පුළුවන්. මොකද මේ විදි බැරි හැමෝම උදව් කරගෙන මේ වැඩේ යන්න ඕනේ. නැත්නම් අපි තනියම කොට ගිහින් හරියන්නේ නැහැ. හරි. ඊළඟට මම අනිත් ටික දාලා නැහැ. ඊට පස්සේ අපි ඔක්තෝබර් මාසෙදී අගෝස්තු ඔක්තෝබර් මාසෙදී අපි කරන්නේ නිර්මාණ. ඔක්තෝබර් මාසයේ නිර්මාණ කරනවා. එතකොට මම නිර්මාණවලදී ඔයාලට කියන්නම් කොහොමද නිර්මාණ ගණක් නිවැරදිව හදන්නේ. නිර්මාණ ගානේ තමයි ළමයි ලකුණු 10 ගොඩක් ගන්න අමාරු. මොකද එයාලා 0.5ක් හරි අඩු කරන්න බලනවා. ඒ කියන්නේ හරියටම බලනවා දැන් අපි. දැන් සමහරුත් කරන්නේ දැන් කව කටුවේ හිමි පොඩ්ඩක් වුණත් පාලනේ මමත් ඒ කාලේ පොඩ්ඩක් අර ඒක ඇඳලා අර වෘතේ එහෙම ගෑවෙන්නේ නැත්නම් ස්පර්ශයක් විදිහට පොඩ්ඩක් අටු ගාලා පොඩි එච්චක් ගහනවා. ඒ වගේ නෙමෙයි අපි හරියට මේක කරගත්තොත් ඒව හරියටම එනවා. හරි එහෙම බලද්දී ඒ වලට එහෙම එක ලකුණු 10ම දෙන්න බෑ අමාරු. හරි. නිර්මාණ පාඩම කියන්නේ ගොඩක් ලේසි පාඩමක් බලලා හැමෝම දන්න දෙයක්. නිර්මාණ පාඩමේ සාමාන්‍ය රෝම ඉලක්ක 1 2 සාමාන්‍ය හැමෝම කරන දෙයක්. හැබැයි සාපේක්ෂව නිර්මාණ පාඩමේ සමහරව ඉතින් හිතන්න නැති වැරදිත් කරනවා. හරි. කොච්චර ගණන් හදලා කියනද? කොච්චර ගණන් හදලා කියත්. ඊට අමතරව ජ්‍යාමිතිය. ඔයාලා දන්න ජ්‍යාමිතිය ගණන් දෙකේ එක තමයි ගෲප් B එකේ තියෙන්නේ. ඒ ගෲප් B එකේ ගත්තම ළමයි ගොඩක් අය ගණන් 6න් ජ්‍යාමිතිය ගණන් කරන්නේ නැහැ. එක ගණනක් හෝ දෙකම කරන්න නැති එකක් තියෙනවා. ඒ කියන්නේ 4ක් කරලා එනවලු තියෙනවා. ජ්‍යාමිතිය ගණන් දෙක කුලක ගණන් තියෙනවා. ඒතර අපිට ජ්‍යාමිතිය එකක් කරන්න වෙනවා. ඒතකොට ඒත් එක්ක අපිට ජ්‍යාමිතිය හොඳට පුළුවන් කරගන්න ඕනේ. ඔයාලා බලන්න ජ්‍යාමිතිය කොහොමද මම උගන්වන්නේ කියලා. වෙන විදියක් හරි. ඇවිල්ලා බලන්න තියෙන කුලක ජ්‍යාමිතිය කියන්නේ ඒක. කුලක ජ්‍යාමිතිය භාගකින් වෙන ස්ටෙප් එක කරන්නේ කියන්නේ ඔයාලට වෙන විදිහකට කරන්නේ. අනිත් පාඩමත් ඒ වගේ තමයි. අනිත් පාඩම් ගත්තම ටිකක් තියරි බරයිනේ. තියරියක් කියවුනොත් දැන් 2πr වැඩි කිරීම 360න් තීටා ළමයි වර්ගඵලය ආයේ මම නෙමෙයි වෙනස කෙනෙක් කරලා ඒ ටික තමයි කරන්නේ. ආයේ මට කියලා අලුතින් දෙයක් කරන්න. නමුත් අපි කරන ස්ටෙප් ටික ඔයාලා බලන්න කොහොමද මේක වැඩි අර ප්‍රොසීඩර් කියන ගලාගෙන යන විදිහ ඔයාලට ගොඩක් කාලට පැහැදිලි වෙවි. ඒ නිසා ඔයාලා පළවෙනි සෙමිනාර් එකේ ඉඳලා දිගට අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒත් එක්ක මම කියනවා ඔයාලට දැන් මාස 6 කියන ළමයි දෙසැම්බර් නැතුව අපි කියන්නේ. ඒතකොට දෙසැම්බර් මාසේ ගන්න බෑ. හේතුව දෙසැම්බර් මුල අපි හිතනවා මුකුත් රටට ව්‍යසනයක් වුණේ නැත්නම් ඔය විභාගයේ තියයි. එතකොට අපිට දෙසැම්බර් ගන්න බෑ. දෙසැම්බර් මුල් සතිය වගේ තියෙන මුල් සතියේත් අපි බෝර කරාකට ගැටලුවක් එයි. රජය විභාගයට කලින් දවස්වල ඒ කියන්නේ උපකාරක පන්ති නවත්තන්න කියලා එයාලා රූල් එකක් දානවා. ඒත් එක්ක අපිට නවත්තන්න වෙනවා. එතකොට අපි නොවැම්බර් මාසේ සම්පූර්ණ පේපර් කරන්නේ. එතකොට මට තියෙන ඇත්තටම මාස 5ක් වගේ හරි. තියරි ටික සම්පූර්ණ කවර් කරලා පේපර්ස් කරලා ඒ ඔක්කොම කරන්න තියෙන මට මාස 5යි. අන්තිම මාස සම්පූර්ණයෙන්ම ඔයාලා පේපර්ස් ලියනවා. ඒ වගේම ඔයාලා උත්තර හොයනවා. ඒක වෙනම විදියක් හරි කරලා බලන්න පුළුවන්. එතකොට අපි මම දෙන්න බලනවා අන්තිම මාසේ ඔයාලට අපි ඔන්ලයින් තමයි පේපර්ස් ලියන්නේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් කරා. වීඩියෝ කොල් කරන් තමයි ලියන්න තියෙන්නේ. එතකොට ගෙදරදී තමයි කොච්චර ලියවත් අර විභාගයේ ෆීලින් එක එන්නේ නැහැ. ඔයාලා ඒක දන්නේ නැහැ. මොකද ඔයාලා තාම ඒක එක්සෑම් එකකට තියෙන පෙන්නලා නැහැ. ශිෂ්‍යත් කෙනෙක් පෙනී ඉඳලා තියෙන දැන් ගොඩක් කාලයකට කලින්. හැබැයි මේ අපි ඒකින්ද ෆිසිකල් දෙන්න බලාපොරොත්තු වෙනවා. ෆිසිකල් ක්ලාස් එකක් විදිහට මේ නොවැම්බර් මාසයේ පේපර්ස් ලියන එක. හරි. ෆිසිකල් ආයතනයක ගොඩක් වෙලාවට අපි දිස්ත්‍රික්කේ දානවා. ඒත් එක්ක අපි හිතමු ළමයි ගොඩක් සෙට් වුණොත් අපිට දිස්ත්‍රික් කීපයක විලේ දිස්ත්‍රික්කයක් පටන් මේ දිස්ත්‍රික් කීපයක අපිට පේපර්ස් ලියන්න පුළුවන්. එතකොට ඒ වගේම ළමයි මේ අපි කරනවා මොඩල් පේපර්ස් පාස් පේපර්ස් සාකච්ඡා කරාට පස්සේ තමයි අපි නොවැම්බර් මාසේ ඉඳලා තමයි ක්ලාස් පේපර් කියලා එකක් පටන් ගන්න. ඒ ක්ලාස් පේපර් එකේ ඉතින් ටික ඇඩ්වාන්ස් මට්ටමේ ගණන්. ඒ කියන්නේ ඔයාලට
විභාගයේදී විනාඩි අපි දන්නවා විනාඩි 16ක් විතර ගානකට තියෙනවා විනාඩි 16ක් 18ක් මොනවද කියන්නේ. ඒතකොට අපි විනාඩි 18 වලට හදන්න බැරි ගානක් කියන්නේ සාපේක්ෂව හොඳ දැනුමක් තියෙන ළමෙක්ට විතරයි ඒක හදන්න පුළුවන්. නැත්නම් නිකන් කල්පනා කරගෙන හිටියොත් නිකන් එක තැන නිකන් Taman උඩ ගැට ගහ ගන්නවා වගේ ඉන්නේ පැටලෙන ගමන් තමයි තියෙන්නේ. ඒතකොට ඔයාලට ඒකෙදි ගන්න පුළුවන් දේවල් තමයි මේ වගේ ගානක් කොහොමද අපි ફોකස් කරන්නේ. ඒකම වෙලාව ටයිම් එක හදාගන්නේ. මොකද ලකුණු අඩු වෙනවා. හිතට තවල් මේක වැඩි කරගන්නත් ඕන. හරි. අමාරු පේපර් එකක් අස්සේ කරලා පොඩි ලේසි පේපර් එකක් තියෙනවා. පොඩි ලේසි කොහොමද ඔලේ ස්ටෑන්ඩ් එකට වඩා උඩ එකක් දෙන්නේ. ඒකට අර හිත පොඩ්ඩක් ආයේ නෑ අපි මේ වගේ මට්ටමක අපි ඇවරේජ් එකක් දෙනවා ප්‍රතිශතයක් විදිහට හදනවා කොච්චර ළමයි ප්‍රමාණයක් අපි ඒ ගන්නවාද කියන එක. එතකොට ඒත් එක්ක ඒ වගේ දේවල් අපි හිතන්න වැඩි කරන්න පුළුවන් විදිහ. ඊට අමතරව ඔයාලට අන්තිමේට තියෙනවා ෆයිනල් පේපර් එක. ඒකේ තමයි අපි ඔලේ ස්ටෑන්ඩ් එකට චුට්ටක් උඩ එකක්. ඒකේදී ඔයාලට අන්තිම ලකුණක් දෙනවා. ඔයාලට ඊට සේම් රිසල්ට් එකක් සමාන රිසල්ට් එකක් ඒ විභාගෙට. එහෙම තමයි දැන් අපි ප්‍රොසීඩ් එක හදලා තියෙන්නේ. මම ඒක තමයි අද පැහැදිලි කරේ ඔයාලට මේ අපිත් එක්ක සම්බන්ධයෙන් දරුවෙක්ට ඉස්සෙල්ලා මේකේ පැහැදිලිවීමක් තියෙනවා අපි දන්නේ මොනවද වෙන්නේ කියන එක. එතකොට ඒ ටික තමයි කියන්නේ. ඒතර මම ගැන පැහැදිලි කිරීම මම ඔයාලට ක්ලාස් එක පටන් ගන්න දවසේ කියන්නම්. මම කවුද? මම කොහොම කෙනෙක්ද? මේ වෘත්තියට කොහොමද ආවේ? අදාළ ටික ඔයාලට මගෙන් ගන්න තියෙන මොනවද? ඒ වගේ දේවල් මම හැමදේම කියනවා. ඔයාලට මට මතක විදිහට අපි මේ 24 25 සෙමින එකක් තියෙනවා. අපි ආයතනය හරහා දැනුවත් කරනවා ගෲප් වලට ඇඩ් වෙන්න. තව යාළුවන්ට ඉන්නවා නම් ගෲප් එක ෂෙයා කරන්න. ගෲප් එකේ සම්පූර්ණ දාන්න. ඒතකොට ඒ දවස්වල ඔයාලා අනිවාර්යයෙන් සම්බන්ධ වෙලා බලන්න මොකද වෙන්නේ කියලා. මොන පාඩම්ද කරන්නේ කොහොමද මේ පාඩම් වෙන්නේ. ඒ ටික ඊට අමතරව ඔයාලට පුළුවන් මේ වැඩ පිළිවෙල දිහා බලලා ඔයාලට තේරෙනවා ඇත්තට මේ ප්‍රොසීඩියර් හොඳයි කියලා ගොඩක් අය මම හිතනවා සාමාන්‍ය. හරි සාපේක්ෂව ගොඩක් අය මේ වැඩි කරන්න පුළුවන්. ඒතකොට හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයාලා අහන මේ කොහොමද සර් මේ කෙටි ප්‍රශ්න 25 කිව්වේ නෑනේ කියලා දැන් සමහරකට මම මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරොත් YouTube එකට මේක අප්ලෝඩ් කරාට පස්සේ අහන ප්‍රශ්නයක් මට ඒකටත් ගාලා මතක් වුණා. හරි මම කොහොමද ඒක මතක තියන්නේ අන්තිමට කියන්නේ. එතකොට ළමයි මේ කෙටි ප්‍රශ්න 25 කියන ළමයි මේ වගේ එසේ ප්‍රශ්නකට ફોකස් කරනවා කියන්නේ කෙටි ප්‍රශ්නයක් කියන එක ලීසි දෙයක්. හරි කෙටි ප්‍රශ්නයක් කියන්නේ පොඩි කොටසකින් දෙන දෙයක් නේ. එතකොට අපිට එසේ ටික පුළුවන් නම් කෙටි ප්‍රශ්න ටික කොහොමද පුළුවන්. කෙටි ප්‍රශ්න ටික හදන්න ළමයි මේ Google form හරහා අපි ඔයාලට පැය 24ක් කාලයක් දෙනවා Google form එකේ ගණන් 10ක් දෙන්නේ. ගණන් 10 ඔයාලට ආන්සර් දාන්න තියෙන්නේ. ආන්සර් දාලා ෆිල් කරලා සබ්මිට් කරන්න තියෙන්නේ. එතකොට ඔයාලට ඒ ගණන් 10ට දාලා ආන්සර් වෙන්න ඊට අමතරව ඒකේ ලකුණත් යටින් වැටෙන්න අපි හදන්න උත්සාහ කරනවා. අපි හිතන එක කරන්න පුළුවන් වෙයි කියලා. එතකොට ඔයාලට ඒ වෙලාවේ ලකුණු බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක සාකච්ඡා කරනවා. හරි. ඒක සාකච්ඡා කරනවා ප්‍රශ්න 10ක් දවසට. ඔයාලට කැමති දවසේ විනාඩි 5ක්. ඕනෑම විනාඩි 15ක් පැය 24ක් තියෙනවා. කාටවත් විනාඩි 15ක් ගන්න බැරි කමක් නැහැ. Tamanට කැමති විනාඩි 15ක ලින්ක් එකකින් ජොයින් වෙනවා. ප්‍රශ්න වලට උත්තර ලියුවා විනාඩි 15යි තියෙන්නේ. මොකද උඩින් වෙලාව යනවා අඩුයි. ඒතකොට Tamanට දැනනවා මේ බෑ කරන්න ඕනේ කියලා ස්ට්‍රෙස් එකක් එනවා. අපි ඒක දෙන්න බලාපොරොත්තු නැහැ. පීඩනය කොහොමද? ඔන්ලයින් එකේදී ඇත්තටම ඒ ප්‍රශ්නේ තමයි ඇත්තටම තියෙන්නේ. කියන්නේ ස්ට්‍රෙස් එක දෙන්න බෑ ඔයාලට. මොකද ගෙදර ඉන්නේ. ආතල් එකේ ඉන්නවා ලියාගෙන තියාගෙන පේපර්ස් තියෙනවා. එහෙම ගැටලුවක් නැහැ. පොත් බලනවා. කොච්චර කිව්වත් එහෙම කරනවා. හැබැයි අපි ඕල් විභාගෙට යන්නේ කියනවා වටේ ඒ ප්‍රශ්න විභාගෙ වෙලාව යනවා. පැය තියෙන්නේ. පැය භාගයයි. විනාඩි 10යි බය වෙනවා. හරි ඒ නිසා ගොඩක් ගෑල් ළමයිට එහෙම ප්‍රශ්න තියෙනවා. ගෑල් ළමයිට එහෙම හොඳ වැඩක් මේක මේ ඔයාලට බලන්න පුළුවන් මේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඒතර ස්පෙෂල් මීටින් ඔයාලා බලන්න පුළුවන් මේ අපි තව මීටින් එකක් ගන්නවා ගොඩක් වෙලාවට ඒක තවත් පැහැදිලි කිරීම වගේ තියෙනවා. අලුත් පැහැදිලි කිරීම අපි ටිකක් අර වෙනස් විදිහකට තමයි මේක ස්ටාර්ට් කරන්න බැරි. හැමෝම නිකන් විදිහට කරන එකේ. එතකොට ඔයාලාට කියන්න තියෙන්නේ 10 11 ළමෙක් නම් ඔයත් හරි. ඔයා කලින් විභාගය කරලා ඉවර කරන්න කැමති කෙනෙක් නම් 10 වසරේ නම් 11 වසර නම් කොහොමද මාස 6 කරනවා. ඔයාලට ඇවිල්ලා වැඩේ කරගන්න තියෙන්නේ විශ්වාසයෙන් ඉන්න ඕනේ. හරි. අයිබෝන් සුවදස්ක